එන්න මගේ hair එක ඩොනේට් කරනවා බලන්න. ඉතින් මාස ගානකට කලින් තමයි මම අපොයින්ට්මන්ට් එක දැම්මේ ගොඩක් අමාරුවෙන්. මොකද කලින් ඒ කියන්නේ මාස ගාණක් ඒගොල්ලෝ hair එක ගන්න එක නවත්තලා තිබ්බේ. ඊට පස්සේ අපිට පණිවිඩයක් දෙන්නම් කියලා තිබ්බා. ආයෙ වික් හදලා ඉවර වුණාම මේ ගන්න. ඉතින් මට තිබ්බේ නොවැම්බර් 26 අපොයින්ට්මන්ට් එක තිබ්බේ. ඉතින් අපිට ඒගොල්ලෝ ලින්ක් එක දානවා. ඒකේ විදියට ගිහිල්ලා අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ කැමති සෙෂන් එකකට ටයිම් එක ඒගොල්ලොන්ගේ අපොයින්ට්මන්ට් එක බුක් කරගෙන අපි යන්න ඕනේ මහරගම ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකට. ඉතින් ඊට පස්සේ හොඳට hair එක චෙක් කරනවා. ඇත්තටම ගොඩක් අයගේ රිජෙක්ට් වුණා. ඒවට රීසන් තමා ඩැන්ඩ්‍රෆ්, එතකොට උකුණු, ලේන්ඩි ඒ වගේ හේතු හින්දා ගොඩක් කට්ටියගේ hair එක රිජෙක්ට් වෙනවා. ඉතින් යන්න කලින් දවස් හොඳට නාලා කන්ඩිෂනර් දාලා හොඳට ඩ්‍රයි hair එකක් තමයි එතෙන්ට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලෙන්ග්ත් එකත් මනලා ඒගොල්ලෝ hair එක කට් කරනවා. ඉතින් කට් කරලා පොඩ්ඩක් hair එකත් ගානට හදනවා. ඉතින් මගේ ජීවිතේ තිබ්බ ලොකුම ආසාවක් තමයි ඒක. ඇත්තටම මට හරිම සතුටුයි, ගොඩාක් සතුටුයි. අපේ කොණ්ඩ නහිත ඉක්මනට වැවෙයි. ඒ වගේ නෙමෙයි මේ මිනිස්සුන්ට දෙන්න තියෙන සතුට. මං හරිම ආසාවෙන් තමයි ඩොනේෂන් එක කරේ. ඔයගොල්ලොත් පුළුවන් අය ඩොනේට් කරන්න ඉතින්.